අපි තවත් සරල වාක්‍යයක් නිර්මාණය කරන්න උත්සාහ කරමු. අද ගන්න සරල වාක්‍ය තමයි මොකද්ද? ඔහු පොත් කියවනවා. ඔහු පොත් කියවනවා. හරි. ඉංග්‍රීසියේදී අපි වාක්‍ය නිර්මාණය කරගන්නකොට අපි ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඒ ක්‍රමවේදය අපි ගිය පාඩමින් ඉගෙන ගත්තා. මොකක්ද ඒ ක්‍රමවේදය? SVO subject verb object. subject කියන්නේ ක්‍රියාව කරන පුද්ගලයා. සෑම වාක්‍යයකම ක්‍රියාපදයක් තිබිය යුතුයි කියලා අපි පහුගිය පාඩමේදී ඉගෙන ගත්තා. එතකොට මෙතනදී සබ්ජෙක්ට් එක ක්‍රියාව කරන පුද්ගලයා කවුද? ක්‍රියාව කරන පුද්ගලයා he. ඉංග්‍රීසියෙන් ඔහුට කියන්නේ අපි he කියලා. එතකොට මේකෙදි ක්‍රියාපදය තමයි read. මේකෙදි ඔබ්ජෙක්ට් එක ක්‍රියාවට යටත් වෙන දේ තමයි මොකද්ද? books. පොතක් නම් book, පොත් නම් books. ඒ කියන්නේ නාම පදයක් අපි s හරි es හරි දාලා බහුවචන පදයක් බවට පත් කරගන්නවා. මේ තියෙන්නේ s එක. හරි. he. දැන් අපි බලමු. දැන් අපිට අවශ්‍ය දේවල් අපි එකතු කරගත්තා. සබ්ජෙක්ට් එක හොයාගත්තා, verb එක හොයාගත්තා. ඊළඟට අපි ඔබ්ජෙක්ට් එක හොයාගත්තා. දැන් අපි වාක්‍ය පිළිවෙලට ගොඩනගන්න උත්සාහ කරමු. සබ්ජෙක්ට් එක වෙනවා he. එතකොට verb එක verb එක වෙන්නේ read. he read books. හරි. දැන් අපි වාක්‍ය හදලා ඉවරයි. දැන් මේ වාක්‍ය නිවැරදිද? මේ වාක්‍ය නිවැරදි නෑ. මේ වාක්‍ය වැරදි. මොකද හේතුව? හේතුව තමයි අපි ගිය පාඩමේදී ඉගෙන ගත්තා ඉංග්‍රීසියේදී වාක්‍යයක් නිර්මාණය කිරීමේදී සබ්ජෙක්ට් එක සිංගියුලර්. සබ්ජෙක්ට් එක සිංගියුලර් නම් verb එක සබ්ජෙක්ට් එක සිංගියුලර් නම් verb එකත් සිංගියුලර් වෙන්න ඕන. ඒ වගේම සබ්ජෙක්ට් එක ප්ලූරල් නම් verb එකත් ප්ලූරල් විය යුතුයි. සබ්ජෙක්ට් එක ප්ලූරල් නම් verb එකත් ප්ලූරල් වෙන්න ඕනේ. අපි බලමු දැන් මේ උඩ වාක්‍යයේ තියෙන වැරද්ද මොකක්ද කියලා. මේ he කියන්නේ සිංගියුලර් සබ්ජෙක්ට් එකක්. මේ read කියන්නේ මොකද්ද? ප්ලූරල් verb එකක්. එතකොට මේ දෙක සමානද? නෑ. මේ දෙක අසමානයි. කියන්නේ එහෙනම් මේ වාක්‍ය වැරදි. එතකොට අපි එහෙනම් මොකද්ද කරන්න ඕනේ? සිංගියුලර් සබ්ජෙක්ට් එකට අපි ගන්න ඕනේ සිංගියුලර් verb එකක්. අපි මෙතනදී මේ book කියන එක ප්ලූරල් කරන්න මොකද්ද? අපි මෙතනට s එකක් එකතු කළා. මේ nouns වලදී අපි ප්ලූරල් කරගන්නේ කොහොමද? නාම පදයට s එකක් හරි es එකක් හරි එකතු කර ගැනීම. නමුත් verb එකේ තියෙන මේක අනිත් පැත්ත. verb එක සාමාන්‍යයෙන් තියෙන්නේ ප්ලූරල් විදිහට තියෙන්නේ. උදාහරණයකට මේ read කියන්නේ ප්ලූරල් verb එකක්. read කියන්නේ ප්ලූරල් verb එකක්. මේකට අපි s එකක් එකතු කරනවා. හරි. මේක තියෙන සනික්‍රම නාම පදවල අනිත් පැත්ත s එකක් හෝ es එකක්. මේ s එක හරි es එක එන විදිහ ඉදිරි පාඩම් වලදී එන්නම් මේක එන්නේ යම්කිසි තවත් පදයකින් තමයි මේක එන්නේ. මේක මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ආවේ කියලා ඊළඟ පාඩම් වලදී. එතකොට මේකට s එකක් එකතු කරලා අපි මොකද්ද කියන්නේ? සිංගියුලර් ක්‍රියාපදය නිර්මාණය කරගන්නවා. එනම read එක s එකත් එකතු කරලා reads බවට පත් කරලා සිංගියුලර් verb එක අපි නිර්මාණය කරගන්නවා. හරි. දැන් පුළුවන් අපිට වාක්‍ය ලියන්න කොහොමද? he කියන්නේ
සිංගියුලර් සබ්ජෙක්ට් එකක්. එහෙනම් අපි ගන්නවා ඊළඟට verb එකත් සිංගියුලර්. මොනවාද? read එක නෙමේ ගන්නෙ මොකද්ද? reads. he reads මොනවද? object එක. මොකද්ද object එක? මොනවද කියවන්නේ? books. he reads book. මේක තමයි නිවැරදි වාක්‍ය. හරි. අපි ඊළඟ සරල වාක්‍ය නිර්මාණයෙන් හමු වෙමු.